ආගේ ගෙදර තියෙන තක්කාලි ගෙඩියෙන් ආගේ සම ලස්සනට පැහැපත් කරගන්න බලහන් රහසක් ගැනයි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ. තක්කාලි කියන්නේ විටමින් A, C, K වලින් පොහොසත් දෙයක්. ඒ වගේම තමයි තක්කාලි වල අඩංගු වන ආම්ලික ගතිය. ඒ නිසා සම ගැඹුරින් පිරිසිදු කරනවා. සමේ pH අගය පවත්වාගෙන යාමේ හැකියාවද පවතිනවා. ඒ වගේම තමයි මේ තක්කාලි වල අඩංගු වන එක්ස්ෆෝලියේට් එන්සයිම්. ඒ නිසා ආගේ සමේ දින මැරුණු සෛල ඉක්මනින්ම ඉවත් කරලා සම ගැඹුරින් පිරිසිදු කරනවා. සමට හොඳ පෝෂණයක් ලබා දෙනා වගේම සමට ඉක්මනින්ම හොඳ පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දිනපතාම තක්කාලි යුෂ මොණේ ආලේප කිරීම මගින් කුරුල ඇතිවීම පාලනය කරනවා. අපි දැන් බලමු මේ තක්කාලි ෆේස් පැක් එක අපි හරියටම හදාගන්න විදිහ. මේ සඳහා ඔයාලට ඕනේ වෙන්නේ තක්කාලි ගෙඩියක්. ඊළඟට අපි මේ තක්කාලි එකේ යුෂ වෙන් කරගන්න ඕනේ. ඊළඟට ඔයාලට පුළුවන් මේ තක්කාලි එකට යෝගට්, මී පැණි සහ කඩල හිටි එකතු කරගන්න. මේක වගේ මොනේ ආලේප කරලා විනාඩි 20 සෝදලා ටෝනර් එක භාවිතා කරලා ඩේ ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඉතින් මේ තක්කාලි ෆේස් පැක් එක මගේ ආගේ සමේ ඇතිවන පිලිස්සීම් වලට කදිම විසඳුමක් ගෙනෙනවා. සාමාන්‍යයෙන් අවුරශ්මියෙන් අපේ මොනේ ඇතිවන දුම්බුරු ලප ඉවත් කිරීමේ විශිෂ්ට හැකියාවක් මේ තක්කාලි වලට අඩංගු. තක්කාලි වලට හැකියාවක් තියෙනවා. මේ තවල බහුලව අඩංගු වෙන්නේ විටමින් C සහ විටමින් A. ඒ නිසා මේ මොනේ ඇතිවන දුමුරු පැහැති ලප වගේ තත්ත්වයන් ඉක්මනින්ම ඉවත් කරගන්න පුළුවන් මේ තක්කාලි ෆේස් පැක් එක මගින්. ඒ වගේම තමයි මේ තක්කාලි ෆේස් පැක් එකෙන් පුළුවන් පමණට වඩා වයස්ගත බව මොනේ ඇතිවන රැලි වැටි මේ බව ඉක්මනින් මඩු මොන ලස්සනට ක්ලියර් එකට පැහැපත් කරන්න පුළුවන් මේ තක්කාලි ෆේස් පැක් එක මගින්. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට තක්කාලි ෆේස් පැක් එකක් ගෙදරදීම හදාගෙන හොඳ ප්‍රතිඵලයක් ඉක්මනින්ම ලබා ගන්න.